ආයුබෝවන් වේදීය ජ්‍යොතිෂයේ හරබර සොඳුරු ඉසව් ගවේෂණයට දෙව්සෙත සෙවන YouTube නාලිකාව හා එක්වෙන්න කියලා හැම දිනාටම ආරාධනා කරනවා. විශේෂයෙන් මේ පන්තියේදී අපි කතා කරන්නේ පුද්ගලයෙක්ගේ රැකියාව වෘත්තීය සම්බන්ධ ටිකක් ගැඹුරු කාරණා. සාමාන්‍ය අපි පොතපත වලින් අපිට බහුලව දකින්න ලැබෙන කාරණා නෙමෙයි අද සාකච්ඡා කරන්නේ. ඒ නිසා ටිකක් සංකීර්ණ කාරණා තියෙනවා. දැන් මේ රැකියාව වෘත්තීය කියන එක අපි යම් කිසි කෙනෙක් ජීවත් වෙන්න කරන ජීවනෝපාය විදිහට තමයි අපි සලකන්නේ. නමුත් අපි බැලුවොත් ජීවිත කාලේ වැඩිපුරම අපි යෙදෙන දේ. දැන් අපි පුංචි කාලේ අධ්‍යාපනය ලැබෙනවා. ඒක අවුරුදු 13 14ක පාසල් අධ්‍යාපනය ඉවර වෙනවා. ඊපස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලැබුවා. තව අවුරුදු 3ක් 4ක් 5ක් ඊටත් එහා ගියත් බොහොම කෙටි කාලයකට ජීවිතේ මැද්ද වෙනකොට අපි ඒක ඉවර කරනවා. නමුත් අපි කරන වෘත්තිය අවුරුදු 25 විතර ඉඳන් අපි රිටයර් වෙනකන් අවුරුදු 60 වෙනකන් අපි නිරත වෙන දේ තමයි ඒක. එහෙනම් අපි විසින් සිදු කරන ක්‍රියාත්මක වීම. අපේ ක්‍රියාවන් තමයි අපි මේ බලන්න යන්නේ. උන අපි තෝරගන්න වෘත්තිය. දැන් අපි මේ තෝරගන්නවා කියලා කිව්වට ඇත්තටම අපිටම ඕන දේ අපිට ලැබිලාද කියන එකේ ගැටලු තියෙනවා. එහෙම ලැබෙන්නත් කේන්දරේ ඊට අදාළ පිළිකින් තියෙනවා. Tamanට ඕන රැකියාව Tamanට කරන්න පුළුවන් වෙන්න. සමහර වෙලාවට ගොඩ දෙනෙක් රැකියාව ගැන මැසිවිලි නගමින් රැකියාවන් කරන්නේ. ඇයි ඒ? එයා කැමති දේ නෙමෙයි යට කරන්න වෙලා. කර්මානුරූපව හිමි වෙච්ච දේ. ඒකට එයා කැමති දේම කර්මානුරූපව හිමි වෙන්න ඒක සාර්ථක වෙන්න ඒ තුලින් යම් කිසි මට්ටමක් ගොඩනගා ගන්න පුළුවන් වෙන්නත් නම් ඊට අදාළ ග්‍රහපිටින් කේන්දරේ තියෙන්නම ඕන. ඉතින් ඒව ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපේ රාශි කේන්ද්‍රයේ 10 වෙනි භාවයේ තමයි අපේ කර්මයක් නැත්නම් අපේ ක්‍රියාත්මක වීම විස්තර කරන්නේ. එතකොට පොදුවේ තාම සරලව 10 වෙනි භාවයේ ඉන්න ග්‍රහයෝ සහ 10 වෙනි භාවයට දෘෂ්ටි දෙන ග්‍රහයෝ. එතනදී 10 වෙනි භාවයේ ස්පුටේටම දෘෂ්ටි දෙනවා නම් යම් ග්‍රහයෙක් එයා 10 වෙනි භාවයේ හිතියා හා සමානව ප්‍රතිඵල දෙනවා. ඒ අය සරලව රැකියාව නිවේදනය කරනවා. තම සරලව දැන් ඒ හින්දා තමයි ඉස්සර කාලේ මිනිස්සු ගොඩාක් වෙලාවට රවි 10 නම් රජයේ රැකියාව. නැත්තම් පාලන කටයුතු. එහෙම නැත්තම් පියාගෙන් උරුම වෙච්ච පාරම්පරික රැකියාව. කියන කතන්දර කියලා තියෙනවා. දැන් පැරණි පොතපත ගත්තොත් ਉਹ විදිහට දීලා තියෙනවා. ඉතින් ඒවා වැරදි නැහැ. වැරදි නැහැ. දැන් ගොඩාක් වෙලාවට ඔය තාම සරල දේවල් පවා හරියනවා පලාපල කතනේදී. 10 වෙනි භාවයේ ඉන්න ග්‍රහයා සහ 10 වෙනිට බලපෑම් කරන ග්‍රහයා. ඊළඟට 10 අධිපතිගේ අයිති භාව නිවේදනය කරන දේවල්. නැත්තම් 10 ස්ථාන. එහෙම නැත්තම් 10 අධිපති ග්‍රහයාගේ ග්‍රහ නිවේදකත්ව සම්බන්ධ. ඒ කියන්නේ මේ ග්‍රහයා නිවේදනය කරන කාරක වන දේවල් සම්බන්ධ රැකියා. උදාහරණයක් විදිහට 10 චන්ද්‍රයා ඉන්න අය බලන්න ගොඩාක් වෙලාවට ජලයට සම්බන්ධ දේවල් රැකියාව විදිහට කරනවා. වෙනත් පිහිටිනුත් ඒ සම්බන්ධයෙන් එයාට තියෙන්න පුළුවන්. එයා තෝරගෙන තියෙන පොඩි ව්‍යාපාර, රෙස්ටෝරන්ට් ඒ වගේ දේවල් කරන ගොඩක් දෙනෙක්ගේ 10 චන්ද්‍රයා ඉන්නවා. ඒකට ඊට වඩා ටිකක් ඒක කාරණේ ගැඹුරට ගියාම අපි කියනවා පරාශර ඍෂිවරයා පැහැදිලිව දීලා තියෙනවා කෙනෙකුගේ 10 අධිපති ග්‍රහය. ඒ කියන්නේ රාශි කේන්දරේ 10 අධිපති ග්‍රහයා නවාංශක කේන්ද්‍ර. අපි කර්මානුරූප ප්‍රතිඵල ගැන බලද්දී නවාංශකයට විශේෂ තැනක් දෙනවා. ඒකට නවාංශක කේන්ද්‍රේ ඉන්න රාශිය අධිපති කවුද කියලා බලන්න. දැන් මෙහෙම හිතන්න. 10 අධිපති ග්‍රහයා බුධ. ලග්න කේන්දරේ 10 අධිපති ග්‍රහයා බුධ. එයා ඉන්නවා නවාංශකේ චන්ද්‍රයාගේ රාශිය. නැත්නම් චන්ද්‍රයාගේ නවාංශකයේදී ඉන්නවා එයා. එතකොට මෙයාට සුදුසු රැකියා කියන එක පෙන්වන්නේ චන්ද්‍රය. එහෙමනම් චන්ද්‍රය නිවේදනය කරන අංශ. කුඩා ළමයින් සම්බන්ධ අංශ. ඊළඟට ජලයට සම්බන්ධ අංශ. රෙස්ටෝරන්ට් සම්බන්ධ රැකියාව. දැන් ඒකට තවත් කුජ වගේ බලපෑම් තිබුණොත් නැකතින් මේ චන්ද්‍රයා ඉන්නේ කුජගේ නැකතක නම් එහෙමනම් නාවික හමුදාව. ඒ වගේ ඊට අමතරව තවත් නැත්තම් ජලයට සම්බන්ධ ව්‍යාපාර. අද්ගානේ මේ පශු සම්පත් සම්බන්ධ දැන් කිරි වෙළඳාම ඒකත් අයිති චන්ද්‍රයාට. ඊළඟට ලොන්දරි සම්බන්ධ දේවල් ඒකත් අයිති චන්ද්‍රයාට. අන්න ඒ වගේ සංගු නිවේදනය කරන ශේෂ්ත්‍රවල රැකියා ලැබෙන්න හේතු වෙනවා කෙනෙකුගේ 10 අධිපති නවාංශක කේන්ද්‍රයේ
චන්ද්‍රයාගේ රාශියක හිටියෝ. ඉතින් ඒකත් ගොඩක් දෙනෙක් දන්න කාරණාවක්. ටිකක් ප්‍රචලිත කාරණාවක්. එතකොට 10 වෙන්න වෙලා තියෙන රාශියේ ස්වභාවය, චරතිරූපයේ ස්වභාවය. ඊළඟට පඨවි රාශියක්ද ආපෝ රාශියක්ද කියන පංචභූත ස්වභාවයක් රැකියාවේ ස්වභාවයට යම් ආකාරයකින් බලපෑම් කරනවා. එතකොට යම් විදියකින් ග්‍රහයන්ගේ අපි රැකියාවක් තෝරගනිද්දී ඉතාම කල්පනාකාරී වෙන්න ඕනේ. මේක මොකද අද ඉතර තිබුණ රැකියාව බොහොම ස්වල්පයි. සීමිත රැකියා ප්‍රමාණයක් අංශ තියෙනවා. දැන් අද කෙනෙක් කරන රැකියාව වෙන් කරගන්න ඉතාම අමාරුයි. ඒකට අඩුම ගානේ රැකියා අංශයවත් වෙන් කරගන්න බලන්න ඕනේ. ඒකට තව තව ගැඹුරට සිවුම්ම ගිහින් තමයි හරියටම නිශ්චිතව යාට හිමි රැකියාව මොකද්ද? යාට සුදුසු රැකියාව මොකද්ද? යා කරන්න පුළුවන් මොන වගේ අංශද කියලා. උට දැන් මම ගොඩාක් අවස්ථාවලදී මගේ අත්දැකීමෙන් මම දැනගෙන තියෙන දෙයක් තමයි මේ කේන්දරේ පෙන්නන රැකියාවල් පොඩි කාලයකට හරි කරලා තියෙනවා. කියන්නේ දැන් එයා අවුරුදු 45 50 වෙනකොට එයා යම්කිසි මට්ටමක වෘත්තීය තත්ත්වයක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් එයා ටියුෂන් කරලා තියෙනවා තරුණ කාලේදී. එයා කිරිවෙල් විකුණලා තියෙනවා ගෙදර ඉන්න කාලේ ඉස්කෝලේ යන කාලේදී අම්මලාගේ ඒව කරලා සල්ලි හොයාගෙන තියෙනවා. එතකොට පොඩි පොඩි බිස්නස් කරලා තියෙනවා. අන්න ඒ වගේ අර ගෑවිලා තියෙන පුංචි දේවල් පවා යම් කාලයකදී කරලා සාර්ථක නොවුනට යම් ආදායමක් යා උපයලා තියෙනවා. ඉතින් අන්න එහෙමත් අපිට හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ තියෙන පුංචි දේ පවා යම් ප්‍රතිඵලයක් දීලා තියෙනවා ඒ ජීවිතේ ඒ පුද්ගලයා. ඒකට මීට අමතරව අපි බලනවා දැන් පරාශර ඊශ්වරයා ඒ නවාංශකයේ කියන එක තදින්ම කියලා තියෙනවා. ඒක අපි බැලිය යුතුම දෙයක්. මේ කියන සේරම අභිබවා අපි වර්ග කේන්ද්‍ර වලට යන්න කියලා තියෙනවනේ. මේ වේදීය ජ්‍යොතිෂයේ තියෙන වටිනාම මෙවලම් දෙක මොකක්ද කියලා කාගෙන්ද ඇහුවොත් දෙන්න කවුරු හරි ඇහුවොත් ඔයාලගෙන් දෙන්න තියෙන උත්තරේ තමයි එකක් දශාක්‍රම. අපිට උගන්වලා තියෙන දශාක්‍රම. දශක්‍රම රාශියක් උගන්වලා තියෙනවා. නමුත් බහුලව භාවිතා කරන්නේ විංශෝස්ත්‍රීය මහා දශාක්‍රමය. ඒකට ඒ දශාක්‍රමය ඊළඟ වටිනාම දේ තමයි පලාපල කතනයේට වර්ග කේන්ද්‍රයට. මොකද මේ ෂෝඩශ වර්ග කියලා වර්ග කේන්ද්‍ර 16ක් පරාශරීශ්වරයා හඳුන්වලා දීලා තියෙන්නේ ඒ එක් අදාළ කාරණේදී අපිට નિયમિત වර්ග කේන්ද්‍රය භාවිතා කරන්න. භාවිතා කරලා අපිට ඒකෙන් නිසි ප්‍රයෝජන අරගෙන පලාපල කියන්න. එතකොට කෙනෙක්ගේ වෘත්තීය සම්බන්ධ දශාංශක කේන්ද්‍රය නැත්නම් ඩීටේල් කේන්දරය කියලා හඳුන්වනවා. ඒක තමයි රැකියාව, වෘත්තීය වගේම කර්මය. පුද්ගලයා සිදු කරන කර්මික தත්ත්වය විස්තර කරන්න සුදුසු වර්ග කේන්ද්‍රය. එතකොට දැන් අපි කෙනෙකුගේ දැන් අපි හිතමු දැන් පවතින මහදශාව. දැන් කෙනෙක්ගේ පවතින මහදශාව බුද නම් එයාට බුදට හිමි රැකියා දීලා තියෙනවා. එයාගේ කේන්දරේ දශාංශක කේන්ද්‍රේ, රාශි කේන්ද්‍රේ, නවාංශකෙන් මොනවාම ආකාරයකින් හරි බුද සම්බන්ධ රැකියා එයාට දීලා තියෙනවා නම් අන්න එයාට බුද මහදශාව ගත වෙන කාලෙදී ඒ රැකියාවල විශිෂ්ට ආරම්භය සිද්ධ වෙනවා. නැත්තම් එයා කූට ප්‍රාප්තියට යනවා. රැකියාව සම්බන්ධ යම්කිසි විශේෂ තත්ත්වයක් එයාට ලැබෙනවා. එයාට බුද මහදශාව යද්දි ඇයි එයාට හිමි රැකියාව පෙන්වන ග්‍රහයාගේ දශාව. එතකොට අපි එතනදී බලන්නේ රාශි කේන්දරේ බුදට අයිති වෙලා තියෙන භාව ගැන තමයි අපි එතනදී බලන්නේ. රාශි කේන්දරේ බුදට අයිති වෙලා තියෙන භාවයන් සම්බන්ධ අංශ එයාට වැදගත් වෙනවා. ඒක දශාංශකයේත් එහෙම දීලා තියෙනවා නම් බුද මහදශාව ගත වෙන කාලයේදී එයාගේ රැකියාවේ යම්කිසි ශීඝ්‍ර දියුණුවක්, උසස් වීමක්, ස්ථාවර වීමක්, නැත්නම් ඉස්සෙල්ලම රැකියාව ලැබීමක් වෙන්න පුළුවන්. ඊළඟට මේ විදිහට දැන් වර්ග කේන්ද්‍ර හඳුන්වලා දීමේදී ඒක රාශි කේන්ද්‍රයේ එක් භාවයට අදාළව තමයි වර්ග කේන්ද්‍ර උගන්වලා. එතනදී දශාංශකයේ ඉහළම ප්‍රතිඵලය දෙන වර්ග කේන්ද්‍රය. එහෙමත් නැත්නම් කියලා තියෙන ලොකුම ප්‍රතිඵලය මහත් ඵලම් කියලා.
ඇයි අපි කරන ජීවිතේ ලොකුම කාරණේ තමයි අපේ රැකියාව. ඒකට අපේ රැකියාව පෙන්වන ලොකුම ප්‍රතිඵලය අපේ ජීවිතේ අපි ලබන අපි යෙදෙන වෘත්තිය. අන්න ඒක පෙන්වන කේන්දරය තමයි දශාංශක කේන්ද්‍රය. වර්ග කේන්ද්‍ර අතරින් ඒක ඊටම වැදගත් වෙනවා. එතකොට අපේ කර්මය අපේ ක්‍රියාව විස්තර වෙනවා මේ දශාංශකය මගින්. අපි මේ භවයේදී අපිට ලබන්න පුළුවන් తත්වය මොකක්ද? අපි ආත්මීය වශයෙන් ගෙනල්ලා තියෙන දේද අපි මේ කරන්නේ අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ යම් දෙයක් කරන්න නම් ඒ දේද අපි මේ කරන්නේ කියන එකත් අපිට බලා ගන්න පුළුවන්. එතකොට මෙහෙම හිතන්න අපේ කර්මාරූප ස්වභාවය වැඩිපුරම නිවේදනය කරන අවස්ථාවක් තමයි සාධකයක් තමයි උපන් නැකත කියන්නේ. හැම කෙනෙක්ම තමන් උපන් නැකත දන්නවා. නැත්තම් කේන්දරයෙන් පහසුවෙන් බලා ගන්න පුළුවන්. උත්පත්ති මහදශාව හිමි ග්‍රහයා ටයිටි නැකතේ තමයි අපි ඉපදෙලා. එතකොට මෙන්න මේ උපන් නැකත් අධිපතිය යම් සුවිශේෂී කාර්යභාරයක් සිද්ධ කරනවලු අපි කරන වෘත්තීය සම්බන්ධ. දැන් කර්මානුරූප ස්වභාවය මේ උපන්නකත් අධිපතිය නිවේදනය කරනවා කියන එක පැහැදිලිනේ නේද? ඒ කියන්නේ අපිට උපතේදී අපි උපදිච්ච නැකතේ අධිපතියා අනුව තමයි අපිට උපතේ සිට දශාශේෂයක් හිමි වෙන්නේ. සඳු හිටපු නැකත. සඳු සිටපු නැකතේ අධිපතියා තමයි ඒ අධිපතියාගේ දශාව තමයි අපි උපතේ සිට ආරම්භ කරන්නේ. එතකොට එහෙමනම් ඒ කියන මහදශාවගේ ශේෂය අනුව තමයි අපිට ජීවිතේ එක් වයස් කාල සීමාවලදී මොන මහදශාවද ගත වෙන්නේ කියන එක තීරණය වෙන්නේ. එහෙනම් අපේ හොඳ හෝ නරක කර්මානුරූප ප්‍රතිඵල අපිට ඒ වයස්වලදී ලබා දෙන්න උපන් නැගත් අධිපතිය දැඩි ලෙස හේතු වෙනවා. ඒ නිසා මේ අපේ දශාංශක කේන්ද්‍රේ කොහොමද උපන් නැගත් අධිපති ග්‍රහයා ඉන්නේ කියන එක ජීවිතේ මොනම තත්වයක් දක්වා අපිට යන්න පුළුවන්. ඒ ගමන බාධාකාරීද? ඒ ජීවිතේ අපේ අභිප්‍රායන් සාර්ථක වෙනවා. මේ අපි ලබාගත්තු මේ භවය තුළ. අපේ ඒම් එක මොකක්ද? වෘත්තීය සාර්ථකද? දැන් එක එක්කෙනාට එක දේවල් තියෙනවා. ධනෙ උපයන්න අරමුණු තියෙනවා, බලයක් ලබා ගන්න අරමුණු තියෙනවා, ජීවිතයේ සැප විඳීමේ අරමුණු තියෙනවා, ඒ වගේම සේවය කිරීමේ අරමුණු තියෙනවා. يعني ලෝකයට තමන් අවටයට සේවයක් කිරීමේ අරමුණු. එක එක්කෙනාට එක විදියට ඒක තියෙනවා. එතකොට අපේ උපන් නැකත් අධිපතිය මේක විස්තර කරනවා කොහොමද එයා ඉන්න විදිය අනුව කියලා. විශේෂී ප්‍රතිඵල අපිට බලන්න පුළුවන් අපේ දශාංශක කේන්ද්‍රයේ උපන් නැකත් අධිපතියා ඉන්න විදිය අනුව. දශාංශක chart එකේ උපන් නැකත් අධිපති ග්‍රහයා කේන්ද්‍ර ස්ථානයක. එහෙම නැත්නම් ත්‍රිකෝණ ස්ථානයක ඉන්නවනම්. පාප බලපෑම් ලබන්නේ නැත්තම් යම් කිසි ආකාරයකින් බලවත් රාශි බලයෙන් හෝ වෙනත් සුබ ග්‍රහයන්ගේ දෘෂ්ටි ලැබීමකින් හෝ බලවත් වෙලා නම් මේ භවයේදී එයා යම් කිසි ඉහළ මට්ටමකට ළඟා වෙනවා. එහෙම ළඟා වෙන්න අවශ්‍ය කර්මයන් නැත්නම් කුසලයන් එයා උපතින් ගෙනල්ලා තියෙනවා. මේ උපන් නැකත් අධිපති ග්‍රහයා තමන්ගේ දශාංශක කේන්ද්‍රයේ ඉන්න හැටි බලන්න. සුභ ස්ථානයක ඉන්නවද? සුභ බලපෑම් ලබනවද? ඊළඟට එයාට අසුභ බලපෑම් තියෙනවද? අසුභ සංයෝග ලැබෙනවද? අන්නේ අනුව ඒකේ මධ්‍යස්ථ ස්වභාවයක් හෝ ඉහළ ස්වභාවයක් හෝ පහළ ස්වභාවයක් ලැබෙන්න පුළුවන්. දැන් ජීවිතේ වෙනත් ලොකු බාධා ප්‍රශ්න කරදර මැද්දේ වුණත් දැන් තාම ආර්ථික දරිද්‍රතාවයෙන් යුක්ත පවුලක උපත ලැබලා ඉහළම තනතුරකට කෙනෙක්පත් වෙනවා නම් ඒක ලොකු අභියෝගයක්. ඇයි එයාට අවශ්‍ය මූලික දේවල් සපයා දෙන්න ශක්තියක් සමහර විට දෙමව්පියන්ට නැති වෙන්න පුළුවන් පොඩි කාලේ. ඉතින් ඒ දේවලුත් උපයාගෙන ඉගෙන ගන්න කාලේදීම සල්ලිත් උපයාගෙන තමන් තවදුරටත් ඉගෙනගෙන වෘත්තියක යෙදිලා තමන් ජීවිතයේ ඉහළ මට්ටමකට ළඟා වෙනවා කියන එක කෙනෙක්ගේ තියෙනවා නම් ඒක යා ලොකු අමාරු කර්මානුරූප ගමනක් ඇවිත් නේද? දැන් අතට පයට හැමදේම දීලා ඉගෙන ගන්න වියදම් කරලා සියලු පසුබිම සකස් කරලා දෙන ළමයේ ගෙනගෙන ඉහළම වර්ගයට ගිහින් රටේ ඉහළම රස්සාවකට යනවා කියන එක එයාට ලොකු අසීරුවක් නෑ. එයා පසුපස්සේ එයාගේ පාර හදලා තියෙන්නේ. එයා ගමන ලේසි. එතකොට අන්න උපන් එකක් අධිපති ග්‍රහයා බලවත් වෙන්න කෙනෙකුට එයාට අවශ්‍ය කාලීන අවශ්‍ය පසුබිම සකස් වෙනවා එයා යන තැනට යන්න.
ඒකෙන් කියවෙන්නේ නැහැ එයා රටේ ප්‍රධානියා වෙනවා කියලා. ඒකට සමස්ත කේන්ද්‍රයේ බලය අනුව මේ හැමදේම සීමා වෙනවා. නමුත් යම් මට්ටමක සාර්ථකතාවයක් සශ්‍රීතභාවයක් ජීවිතේ එයාට ලබා ගන්න පුළුවන් කියන. එතකොට මේ උපන් නැකත් අධිපති ග්‍රහයා දශාංශක කේන්ද්‍රයේ නීච වෙලා ඉන්නවා නම් නැත්තම් දැඩි ලෙස පාප පීඩාවට ලක් වෙලා ඉන්නවා නම් එයාගේ ආරම්භක කාලේ ජීවිතේ ඉතාම දුකයි. දැන් ඔයාලා අපේ රටේ වගේම විදේශවල කියවලා තියෙනවා නේද? රාජ්‍ය නායකයන් දැඩි ලෙස දුක් කරදර විඳලා මේ අර මෝදි ලංකාවට ආපු වෙලාවෙත් කිව්වනේ කෝච්චිය පෙන්නද්දි මෝදිට මොනව මතක් වෙන්නේ නැද්ද කියලා මම දැක්ක දාලා තියෙනවා Facebook එක. ඇයි ඒ කෝච්චියේ තේ විකුණලා තියෙනවා වතුර විකුණලා තියෙනවා. ඒකට අන්න ඒ වගේ ළමා කාලයේ වෘත්තීන් වල යෙදිලා මෙහෙකාර තනතුරු වල යෙදිලා අර ඒබ්‍රහම් ලින්කන් නේද මම දැක්ක දාලා තියෙන එක කාලෙක මේ ඛණ්ඩ නැතුව ඉඳලා දුක් විඳලා ඇමරිකාවේ ජනාධිපති වෙනවා. ලදරු කාලේ පුංචි කාලේ එහෙම දුක් විඳපුවට. ඊට ඒ වගේ ජීවිතේ ලොකු සටනක් දීලා තැනකට එනවනම් අන්න උපන්නකත් අධිපති පීඩා වෙලා නීච වෙලා ඉඳලා. හැබැයි නීච බංග වෙන්නත් ඕනේ එහෙම යන්න නම්. නීච බංග කරලා තියෙනවා නම් නීච වෙලා දුක් විඳත් යම් කාලයකදී නියමිත තැනකට එනවා ඉහළ තත්යකට. හැබැයි ඒ ඉන්නේ අර මං කිව්වා වගේ දැඩි ආයාසයෙන්. එතකොට දැඩි ආයාසයෙන්ද දිනුව ගන්නේ Tamante මේ වගේ එක ලැබෙනවද? මධ්‍යස්ථ ස්වභාවයෙන්. ඒ කියන්නේ පාප බලපෑමුත් තියෙනවා. ලොකු ඉහළ සුබ බලපෑමුකුත් නැහැ. ලොකු පාප බලපෑමුකුත් නැත්තම් උපන්නගත් අධිපතියට මම මේ කියන්නේ දශාංශ කේන්ද්‍රේ. එහෙමනම් එයා යම් මට්ටමක රැකියාව ලබනවා. ඒක ලබා ගන්නත් ලොකු ආයාසයක් දරන්නේ. ඉතින් විභාග පාස් වෙලා, ඉතින් මොනවා හරි පාඨමාලාවක් හදාරලා, එහෙම නැත්නම් උපාධියක් හදාරලා රැකියාවට යනවා. රැකියාවේ අඩියෙන් අඩිය ක්‍රමයෙන් ක්‍රමයෙන් යම්කිසි ස්ථාවරයක් හදාගන්න. එහෙම වෙන්න පුළුවන්. එතකොට යම්කිසි විදියක මේ උපන්නගත අධිපති ග්‍රහය දශාංශකයේ 3 වෙන්නේ 11 වෙන්නේ වගේ තැනක ඉන්නවනම් ඒ වගේම වක්‍ර වෙලා ඉන්නවනම් ඒ සුබ ඵල දෙනවා කියන. හැබැයි සතුන් රාශිගත වීම හා දැඩි ලෙස පාප පීඩාවට ලක්වීම නම් හොඳ මදි. එහෙනම් උච්චර ආයාසය දැරුවත් යාගේ අපේක්ෂිත මට්ටමකට යෑම අමාරු වෙනවා. කියන්නේ ඉතා සුළු ප්‍රෝග්‍රස් එකක් විතරයි යාට ලබා ගන්න වෙන්නේ යාගේ කොයිතරම් දුරට යා මහන්සි වුණත් කලබල වුණා. කියන්නේ කරදර වුණා. එහෙම වෙන්නේ. උපන්නකත් අධිපතියා ඉන්න විදිය අනිවාර්යෙන් බලන්න 6ට 12 භාවයක ඉන්නවනම් උපන්නකත් අධිපති ග්‍රහයා පාප පීඩාවට ලක් වෙලා එයාටත් අර අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගන්න අමාරුයි. දැන් සමහර විට යා වෘත්තීය මට්ටමින් ඉහළ තනතුරක් වෙන්න පුළුවන්. දැන් මෙහෙම හිතන්න යම් ළමා කාලේ අමාරුවෙන් ඉගෙන ගන්නවා. මහ පොළ හරි මොකක් හරි ශිෂ්‍යත්වයක් ලබාගෙන විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා වෛද්‍ය උපාධියක් සමත් වෙලා එයා වෛද්‍යවරයෙක් වෙනවා. රජයේ වෛද්‍යවරයෙක්. ඒතර රජයේ වෛද්‍යවරයෙක් වුණාම අපේ රටේ වෛද්‍යවරයෙකුට කියලා අසීමිත වැටුපක් ලැබෙන්නේ නැහැ. ඒකට එයාට ලැබෙන වැටුප් තලයෙන් එයාගේ අර පවුලේම තියෙන ගැටලු විසඳන්න ඕනේ. එයාට ඊටාම සුඛෝපභෝගී ජීවිතයක් ගෙවන්න පුළුවන් ද එයා වෛද්‍යවරයෙක් වුණා කියලා? බෑ නේද? අපේක්ෂිත මට්ටම හොඳ වාහනයක් ගන්න එක, මේ හොඳ යක් හදාගන්න එක, දරුවන්ව ඉහළ පාසල් වලට ඇතුල් කරගන්න එක, ඒ වගේ ලෞකික අරමුණු තියෙන පුද්ගලයන්ගේ ජීවිත තුළ. එතකොට දැන් වෛද්‍යවරයෙක් වෙච්ච සමහර අය ආයෙත් මට්ටමකින් ඒ විශේෂඥ වෛද්‍යවරු වෙනවා. දවසට ලක්ෂ ගණනින් ආදායම් ගන්නවා. විශාල මන්දිර වගේ ගෙවල් හදනවා. එහෙම කරනවා. නමුත් එයාගේ උපන්නගත් අධිපති දැඩි පීඩාවට පත්වෙච්ච පුද්ගලයේ නිකන් සාධනීය මට්ටමක රැකියාවකට පැමිණියත් එයා බලාපොරොත්තු වෙන අර සිහින අර එයා බලාපොරොත්තු වුණත් නැතත් සමාජයේ දකින්න ශාස්ත්‍රීයයි කියන අංශයට යන්න අමාරු වෙන්න පුළුවන්. මෙම වීඩියෝ මගින් ඔබේ දැනුමට යමක් එකතු කිරීමට ලැබීම ගැන මා සන්තෝෂ වෙනවා. ඒ වගේම මේ මාතෘකාව යටතේ පැය 3මාරක සම්පූර්ණ දේශනය අඩංගු වීඩියෝව ඔබට අවශ්‍ය නම් දෙව්සිත ජ්‍යොතිෂ පර්යේෂණායතනය අමතා ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම අපගේ අලුත් ජ්‍යොතිෂ පන්ති ආරම්භය ජූලි මාසයේ සිද්ධ වෙනවා. රාත්‍රී ඔන්ලයින් ජ්‍යොතිෂ පන්තියට සම්බන්ධ වීමට කැමති අයට ඒ සඳහා තොරතුරු විමසා ලබා ගත හැකි වෙනවා.
දෙව්සෙත සෙවන YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කිරීමෙන් ඔබට මෙවැනි වීඩියෝ නිකුත් කළ වහාම දැනගැනීමේ හැකියාව පවතිනවා. එබැවින් ඉදිරියේදී අලුත් වීඩියෝස් පිළිබඳව දැනගැනීමට මෙම YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කිරීමටත් සිහිපත් කරනවා. ඔබ සැමට ස්තුතියි.